සමහරු කියනවනේ වෙද මහත්තයා ජාතක කතා බණ කතා තියෙන්නේ මෝඩයන්ට කියලා. එහෙම කවුරු හරි කෙනෙක් කියනවා නම්, එහෙම කියන කෙනෙක් ඉන්නවා නම්, අපි ඉස්සරලාම අහන්න ඕන එක සරල ප්‍රශ්නයයි අහන්න තියෙන්නේ. මේ සරල ප්‍රශ්නේ හරි වැදගත්. ඔය එයාලා කියන ජාතක පොතට වඩා වැදගත් කතාවක් ඔය එයාලා ලෙසින් ලියලා තියනවාද? එයාලා ලෙසින් ලෝකෙට දීලා තියනවාද? අනාගත පරපුරට දීලා තියෙන ආදර්ශය මොකක්ද? එයාලගේ ජීවිතෙන් හරි දීලා තියනවාද? මොකද මේ පරණ පොතකට බණින එක හරි ලේසි. නමුත් ලෝකෙට වටිනා දෙයක් දෙන එක අමාරුයි. ඒ ජාතක පොත මෝඩයන්ට කියලා කියනවා නම් එතනදි පෙනෙන්නේ ජාතක පොතේ මෝඩකමද? ඒක තේරුම් ගන්න බැරි අයගේ මෝඩකම. එතකොට මේ ජාතක කතා කියවද්දී අපි බලන්න ඕනේ මේක ගැඹුරින්. ඒ වුණාට ওই ජාතක කතාවල සත්තු කතා කරන ඒවා එම තියෙනවනේ නේද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. තාම හොඳ ප්‍රශ්නයක්. නමුත් මං අහනවා ඔබට ඒ සතාගේ කටින් එන වචනේ විතරක් ඇහෙනවා. මේ සත්තු කතා කරනවා, එළියෙත් දැන් කතා කරන්නේ, කුරුල්ලෙම කතා කරනවා ඇහෙනවා. අපිට තේරෙන්නේ නැති එක වෙනවා. දැන් හැබැයි ජාතක පොතේ නම් මේක මේ සතා හරහා මිනිසාගේ මනස කතා කරන්න තමයි හදලා තියෙන්නේ. මේක මනස ඇහෙනවද කතා. ජාතක කතාවේ ගත්තොත් වඳුර හැම වෙලාවෙම වඳුරෙක් විතරක් නෙමෙයි මහත්තයා. සමහර වෙලාවට ඒ වඳුර තමයි අපේ මනස. අද දන්නේ නැති වුණාට මේ නවීන ලෝකයේ මනෝවිද්‍යාවේ මංකි මයින්ඩ් කියලා කතා කරන අදහසක් තියෙනවා. මංකි මයින්ඩ්. එක තැනක නවතින්නේ නැති මනස. එක සිතුවිල්ලකින් තව සිතුවිල්ලකට පනින මනස. ඒව තමයි ගැඹුරට. දැන් ඕන එකක්. තව මොහොතකින් ඒක එපා, තව මොහොතකින් තව ඕන එකක්. ඒකට අපි කියන ආශාව. ඒ ආශාවත් රඳී පවතින ඒ ආශාව තව මාරුන එක තවත් ආශාවක්. මේක තමයි මිනිස්යාගේ මනසේ තියෙන වඳුරු ස්වභාවය. වඳුර කතා කරනවා. සිංහයා ගත්තොත් මේක බලය නිරූපණය කරනවා. මොවා ගත්තොත් අපේ අසරණකම නිරූපණය කරනවා. තරියගේ කපටිකම. මේ සතා කවුද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඒ සතා මිනිස්යාගේ මනස ගැන කියන්නේ මොකක්ද කියන එක. ඒක තමයි මේ ජාතක කතාවල උද්දීපනය කරලා උස්සලා පෙන්නලා තියෙන්නේ. මොකද අපේ ගත්තොත් ජීවිතයේ සිද්ධ වෙන දේවල් එකිනෙකින් වෙන් වෙලා නැහැනේ. එක සිතුවිල්ලක් තව සිතුවිල්ලක් ඇති කරනවා. එක හැඟීමක් තව හැඟීමක් ඇති කරනවා. ඒ හැඟීම චේතනාවක් ඇති කරනවා. චේතනාව ක්‍රියාවට පත් කරනවා. එතකොට මේක තමයි මිනිස් ජීවිතයේ ස්වභාවය. මිනිස් ජීවිතය කියන්නේ එකිනෙකට එකක් සම්බන්ධ සිතුවිලි, හැඟීම්, චේතනා මේක ක්‍රියාවලියක් නේ. මේවා අඳුන්වලා දීලා දෙන සරල කතා හරහා. දැන් මම ප්‍රශ්නයක් අහන්නද? දැන් ඔබ බලනවා රැම්බෝ නේද චිත්‍රපටි රැම්බෝ බලනවා. රැම්බෝ ඇවිල්ලා මොකද කරන්නේ? යුද්ධ හමුදාවක් එක්ක තනියෙන් සටන් කරනවා. අවසානයේ හමුදාවම පරාජය කරනවා. ඇත්ත කතාව ඒකද? ඇත්ත කතාව ඒකද? නමුත් ඔබ ජාතක කතාවට බයින ඒවා විශ්වාස කරනවානේ. ඒවා සමහර තව චිත්‍රපටි දෙන පිටසක් වලින් ජීවිය ඇවිල්ලා මෙහෙ මිනිස්සු එක්ක යුද්ධ කරලා මේ ලෝකේ කිසිම දවසක සිද්ධ නොවිච්ච දේවල් තමයි මේ තිරය මත පෙන්වන්නේ. ඔයාලා ඒක බලනවා. බලලා විනෝද වෙනවා. ඒ කරලා ඒ ගැන මේ විශ්වාසිකුත් ඇති කර ගන්නවානේ. මේක වෙන්නත් පුළුවන්. නමුත් ජාතක පොත අතට ආවම අපි අහනවා සත්තු කතා කළේ කොහොමද? මේක මේ ඇත්තටම සිද්ධ වුණාද? මේක වෙන්න පුළුවන්ද? ඇයි එම අහන්නේ? එහෙම දෙපැත්තක් මනින්නේ. ජාතක කතා කියන්නේ සෑම වචනයක්ම මේ ඉතිහාසය පිළිබඳ ලියන කතාවක් නෙමෙයි. මේක මිනිසාගේ ගැඹුර පෙන්වන තැන. භාෂාවෙන් සත්තු කතා කරාද කියනවාද විතරක් නෙමෙයි. ඒ සතාගේ කතාව හරහා මිනිස්යාට තමන්ව දැක ගන්න පුළුවන් මේ පොතේ. ඒකයි ජාතක පොත්වල තියෙන වැදගත්කම. ජාතක කතා කියන්නේ මැජික් නෙමෙයි. ඒක මැජික් වෙන්න ඕනෙත් නැහැ. ඒවා තියෙන්නේ මිනිස්යාගේ ජීවිතේ සිද්ධ වෙන්න පුළුවන් දේවල්. අර රම්බෝගේ වගේ සිද්ධ නොවෙන ඒවා නෙමෙයි සිද්ධ වෙන්න පුළුවන් ඒවා. මිනිස්සු ලෝභ වෙනවා, ඊර්ෂ්‍යා කරනවා, බොරු කරනවා. ඒ වගේ තමයි කෝප වෙනවා. වැරදි තීරණ ගන්න. හොඳ චේතනාවකින් පටන් ගත්ත දෙයක් සමහර වෙලාවට නරක ප්‍රතිඵලයකින් තමයි ඉවර කරන්නේ. ඕකත්නේ සබා ජීවිතේ. ඒක තමයි මිනිසාගේ මානසික ස්වභාවය. ඒක නිසා ජාතක කතා පොත මෝඩයෙකුට කිව්වට මම නම් කෝප වෙන්නේ නැහැ. මම සරලව අහන්නේ. මම ඒ කියන්නේ ඔයා මේ පොත ගැඹුරින් බැලුවද? ගැඹුරු කියනකොට තේරෙනවා.
මේවා කණ්ණාඩි වගේ. මේ කණ්ණාඩියේ මූණ බලද්දි වාගේ මූණේ කැත පේනවා. ඔයාලට දෙකක් කරන්න පුළුවන්. එක්ක කැත හදා ගන්න පුළුවන්, නැත්නම් කණ්ණාඩි කුඩු කරන්න පුළුවන්. දැන් මේ කරලා තියෙන්නේ කණ්ණාඩි කුඩු කරන එක. Taman ඊටාම පහත් ගණේ නිර්මාණ හදමින් ඉසස් ගණේ නිර්මාණ වලට ඔළුවේ තියාගෙන යන්න පුළුවන් නිර්මාණ මේ ජාතක කතා පොත් වහන්සේ. නැතුව මේ ඔබ ඉන්න මට බැරියෝ ඔයා නැතුව කියන එක අපිට ඔළුවේ තියාගෙන යන්න බෑ. අනාගත පරපුරට එකකින් ඇති වැඩක් නැහැ. එහෙම තියලා මේ වගේ දේවල් කතා කරන එක ගැන අපි නිකන් සැහැල්ලුවෙන් හිතලා අයින් කරනවා. මම මේ කතා කරන අනාගත පරපුර වෙනුවෙන්. මේ අපේ මනස ගැන, අපේ තේරීම් ගැන, අපි අද ජීවත් වෙන ආකාරය ගැන තමයි මේ ජාතක පොත්වල තියෙන්නේ. අනාගත පරපුරේ දරුවෝ මොකද ඉංග්‍රීසි ලෝකෙක වැඩෙන්නේ. ඔය ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. ඒක නිසා මේක ඉංග්‍රීසියෙන් කියලා දෙන්න වෙනවා. ජාතක පොතේ වටිනාකම අද යුනෙස්කෝ එක පවා මේක පාවිච්චි කරනවානේ. ලෝකෙට මේකේ තියෙන ආදර්ශමත් කතා. ප්‍රඥාව යොදන හැටි. ප්‍රඥාව නැති වුණාම වෙන දේවල්. අද මේ මොහොත ගැන හිතරක් නෙමෙයි. අපි ඉදිරියට බලලා අපි කතා කරන්න. අවුරුදු ගණනාවකට පස්සේ මේ වචන, මේ ආදර්ශමත් කතා අදටත් හෙටටත් ප්‍රයෝජනයි. අපේ මුතුන් මිත්තෝ ගැඹුරින් ජීවිතය ගැන සිතලා තියෙනවා කියන එක තමයි මේ පොත්වලින් අපිට පේන්නේ. කවුරු හරි එකට ගරහනවා නම් ඒක එයාගේ දුර්වලකම, එයාගේ තියෙන මෝඩකම, එයාගේ තියෙන අබුද්ධිමත්කම, බුද්ධිය යොදවලා බලන්න බැරි එක. එතකොට ඒව කොහොමද ඇත්තටම තේරුම් ගන්නේ? ඔවුන් අපේ මිතුන් මිත්තු මේ ජීවිතේ මනස ගැන හිතුවා. දුක ගැන සිතුවා. දුක කියන එක කොහොමද උපදින්නේ? තණ්හාව ගැන සිතුවා. යහපත්කම ගැන සිතුවා. නේද? කරුණාව ගැන හිතුවා. ඒ සිතුවිලි කතා කරන සිතුවිලි බාටපත් කරා. කතාවන් ඇවිල්ලා මේ කතාවක් පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ගියාද අපිට ඉතුරු වෙලා තියෙන අවුරුදු 100 ගාණක් 1000 ගාණක් පව කරගෙන ආපු කතා මේක. ජාතක කතා මෝඩයන්ට කියලා කියන කෙනාගේ ඒ කෙනාට මම බනින්නේ නෑ. බනින්න වැඩ නෑ. අලියමලු කෙලපිඩක්සේ ජාතක පොත්වල තියෙන්නේ. උදේනකට කුණු කෙල ගහනවා වගේ පැත්තකට අයින් කරනවා. ඔබ ප්‍රමාණවත් තරම් ගැඹුරින් මේ පොත දිහා බලලා නැති එක ඔබේ වැරද්දක්. ඒක පොතේ වැරද්දක් නේ. ඔයාට ප්‍රඥාව නැති එක ඔයාගේ වැරද්දක්. ඒක ඔයා ප්‍රඥාව ගොඩනංග ගන්න. ඒක පොතේ වැරද්දක් නෙමෙයි. පොත් 10000ක් කියවලත් මිනිස්සුන්ට මෝඩෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. එක පොතක්, එක පිටුවක් කියවලත් මිනිස්සුන්ට ප්‍රඥාවන්තයෙක් විදිහට ජීවත් වෙන්නත් පුළුවන්. මම මේ කියන්නේ මේ පොත ගැන විතරක් නෙමෙයි පුරාණේ ඉඳලා ආපු පොත් නැතිනම් අද ඔය ගොඩක් අයට සිංහල කතා කරගන්නත් බැරි වෙනවා. ඒකේ වුණත් අදත් බලද්දී අදත් අපිට අලුත් පාඩම. ආතර්සි ක්ලාක් වගේ මහත්තුරුත් මේ පොත ගැන, ජාතක පොත ගැන විශේෂ දේවල් කියලා තියෙනවා. යුනෙස්කෝ එකේ තියෙනවා. නිකම්ම විශ්වාස කරන්න කියලා මම කියන්නේ. පොත කියවලා ඉන්න ඉස්සරලා. ඊට පස්සේ කැමති නම් විශ්වාස කරන්න, අකමැති නම් නිකයින්. ඔයාට අකමැති වෙන්න විදියක් නැහැ. මේකේ තියෙන විය හැකි සිද්ධි, මිත්‍රද්‍රෝහී වෙන හැටි, ඊර්ෂ්‍යාව පරවශ වෙන හැටි. මොකද මේ පොත කියවලා විතරක් මදි. පොතෙන් ඉන්නේ සැබෑ ලෝකයට එන ගමනක් මේක. සැබෑ ගමන පොතෙන් මනසට යන ගමන. මනසෙන් ජීවිතයට එන ගමන. ඒ පණවිඩය තමයි මම අද අනාගත පරපුර වෙනුවෙන් කියන්න කැමති. ස්තුතියි. ආපතක් වේවා.